යූරෝ 16කට බඩ පැලෙනකන් සූෂි කන්න යමුද? මිලානෝ මච්චක්කීනි මෙට්‍රෝ එක ළඟ ඉඳන් මේ රෙස්ටොරන්ට් එකට පොඩි දුරයි එන්න තියෙන්නේ. හරියටම කිව්වොත් ජේ24 හොටෙල් එකේ ඉස්සරහා. මේ රෙස්ටොරන්ට් එකේ නම චෙන්තෝ සෙසන්තෝත්තෝ චීනේසි ටවුන්ෂිප්. දවල් 12 ඉඳන් 2:00 වෙනකම් බඩ පැලෙනකන් කන්නයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි දෙන්න කැමතිම දේවල් ඕඩර් කරන්න පටන් ගත්තා. ඕඩර් කරාට පස්සේ එක දිගට කාගෙන යන්න තමයි තියෙන්නේ. මොකද ඉක්මනින් ටේබල් එකට එනවා. සූෂි කන්න කලින් ගෝමා වකාමේ කියන මේ පාසියක අපි අනිවාර්යයෙන්ම කනවා. ඊට පස්සේ උණුවෙන් චිකන් ඩම්ප්ලින්ස් කෑවා. අපි දෙන්න සූෂි වර්ග ගොඩක් කෑවත් වීඩියෝ කරගන්න බැරි වුණ හින්දා අපිට පුළුවන් ටික තමයි මේ වීඩියෝ කරගත්තේ. මොකද එක දිගට ටේබල් එකට ඒවා ආවා. ඔයාලට ඉතින් පේනවනේ අපි දෙන්න මේ කාගෙන යනවා. මොකද ටේබල් එකේ ප්ලේට්ස් පිරෙන හින්දා ඒවා හිස් කරන්න ඕනේ එයාලට අරගෙන යන්න. සූෂි කාලා අන්තිමේට ඇති වුණ හින්දා මම හිතුවා ෆ්‍රයිඩ් කරපු චිකන් එකකුයි සී ෆුඩ් එකකුයි කෑවොත් හොඳයි කියලා. ඉතින් අන්තිමේට මං කෑවේ මෙන්න මේ දෙක. කාලා ඉවර වෙලා කිචන් එක පැත්තේ රවුමක් දාද්දි තමයි මෙන්න මෙයාලව දැක්කේ. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. යූරෝ 16ක් වෙන්නේ සූෂි වලට විතරයි. වතුරයි බීමයි වෙනම ගත්තොත් ඒවට වෙනම ගෙවන්න ඕනේ. අන්තිමේට මෙන්න මේ වගේ විශ් එකක් එක්ක බිස්කට් එකකුත් හම්බෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න අපිව ෆලෝ කරගෙන යන්න. චාෝ.